කැබිනට් මණ්ඩලයේ සංශෝධනයකුත් වෙලා තියෙනවා. මිනිස්සු කැමති නැහැ මොකද මල්ලි ජනතාවගෙන් බහුතරයක් හොරුනේ. ගොඩක් දූෂිත තත්ත්වයන් තියෙනවා. ඒවා ඇඟට කිඳා බැලලා දැනටත් අල්ලස් ගන්න මිනිස්සු අහු වෙනවා කියන්නේ ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. විපක්ෂය ඉතා දැවැන්ත මෙහෙයුමක නිරත වෙනවා මාලිමා ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල තුල හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා කියලා ජනතාව අතර මතයක් තහවුරු කරන්න සෑහෙන වලි කරනවා. ඒකට පළවෙනියටම අහු වෙන කෙනා තමයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා රංග දිසානායක මහත්මයා. ඉතින් ඔහු ඊටමත් කැපවීමෙන් ඊටමත් උනන්දුවෙන් ඊටමත් ධෛර්යවන්තව ඔහුට ලැබිලා තියෙන කාර්යභාරය ඉෂ්ට කිරීම සඳහා සෑහෙන උත්සාහයක් යෙදෙනවා. ඉතින් ඔහුට චෝදනාවක් එල්ල කරනවා. චෝදනාව එකක් නෙමෙයි. ඔහුගේ පත්වීම දේශපාලනිකයි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ කාලයක් නියෝජනය කරා. ඉතින් ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන කරපු කෙනෙක්. ඒ වගේ ඉතින් හැබැයි ජනතාව විදියට අපිට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ හිටියද කියන එක අපිට අදාළම නැහැ. ඔහු දැන් කරන කාර්යභාරය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් මේ දේවල් ගැන දැන් ඔය ඇත්තටම රංග දිසානායක මහත්මයා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්මයා ඒ වගේම CID එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තුන තමයි ඉලක්ක කරගෙන ජනතා මතය වෙනස් කිරීම සඳහා ජනතාව තුළ මේ ආයතන තුන සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙලා ඉතාමත් පක්ෂපාතීව වැඩ කරනවා කියන එක ජනතාව තුළ මතයක් තහවුරු කරන තමයි මේ විපක්ෂයේ ඇත්තටම පරණ හිටපු දූෂිතයෝ සෙට් එක එකතු වෙලා මේ කරන්න උත්සාහ කරන්නේ. මොකද ඒගොල්ලන්ට ලොකු අභියෝගයක් මේක. රංග දිසානායක මහත්මයා තමන්ගේ කාර්යභාරය හරියට ඉෂ්ට කරද්දී අපි දැක්කා ඔහු කතා කරලා කියනවා එයාට ඕනේ කියලා මේ එයාගේ ඒ අලස් කොමිසම දිස්ත්‍රික්ක වශයෙන් ඒක ශක්තිමත් කරන්න. ඒකට තව නිලධාරීන් අවශ්‍යයි. ඒ නිලධාරීන්ට වැඩ කටයුතු කිරීම සඳහා අවශ්‍ය අනිකුත් පහසුකම්. ඒ කියන්නේ ආයතන ඔෆිස් එකක් හරි ඒ අවශ්‍ය පහසුකම් අවශ්‍යයි. ඇත්තට මේ එච්චරට මේ රට දූෂිත වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ ඉඳලා ගොඩක් දූෂිත තත්ත්වයන් තියෙනවා. ඒවා ඇඟට කිඳා බැලලා දැනටත් අල්ලස් ගන්න මිනිස්සු අහු වෙනවා කියන්නේ මේක හරි පුදුම රටක්නේ, පුදුම තත්ත්වයක්නේ. ඉතින් මේක වෙනස් වෙන්න බෑ කියන්නේ ඒක මේ ඇඟට පත්තියම් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ. ඒකනේ අර රංජන් රාමනායක මහත්මයා කලින් කිව්වේ මාධ්‍යවේදී කහනවනේ ප්‍රශ්නයක්. එතකොට අර මේ රටේ ඉන්නේ හොරු, මේක බහුතරයක් හොරු කියලා කියනකොට අර ඔහු උත්තරයක් දෙනවනේ ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සු කැමති නැත්තේ ඇයි කියලා අහනකොට ඉතින් ඒගොල්ලෝ දූෂිත නැහැ. ඒගොල්ලොන්ට මිනිස්සු කැමති නැහැ. මොකද මල්ලි ජනතාවගෙන් බහුතරයක් හොරුනේ. හොරු එන්නේ තමන්ගේ නායකයා පත් කරගන්න ප්‍රයිඩ් රයිස් අරන් අරක්කු අරගෙන එන්නේ මොකද වැලි ටික කපා ගන්න, පස් ටික කපා ගන්න, කොමිස් ටික ගහ ගන්න. ඉතින් අන්න ඒ தත්ත්වය තමයි තියෙන්නේ. මොනවා හරි දොළපිදියනියකට යට වෙලා හැමෝම ඉන්නේ. ඉතින් ඒක ඇඟට පත්‍යම් වෙලා. දැන් මේ කතා කරන අපිත් එහෙම තමයි. ඇත්තටම සාමාන්‍යකරණය වෙලා මිනිසුන්ගේ ඒ දේවල්. ඉතින් මේ රට හදන්න නම් මේ தත්ත්වය සම්පූර්ණයෙන් නවත්තන්න ඕනනේ. මම කියන්නේ නෑ පස්පව් වලින් සම්පූර්ණයෙන් දුරු වෙච්ච දුරන් වෙච්ච සමාජයක් රටක් හදන්න පුළුවන් කියලා එක මොහොතේ. ඒක කොහොමත් ඒ තරම් සුපිරිසිදුවට එකපාරටවත් කොහොමවත් කරන්න බැරි වෙයි. නමුත් ඒ සඳහා අපි උත්සාහයක් හරි ගන්න ඕනේනේ. ඒ සඳහා මේ අල්ලස් කොමිසමේ කාර්යභාරය ඉතාම වැදගත්. ඔහුගේ ඒ ඍජු වාග් විලාසය සහ ඒ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත්. ඒක ඔහුගේ ඒ රතු එළිය මේ මාලිමා ආණ්ඩුවේ മന്ത്രിවරුන්ටත් ඇමතිවරුන්ටත් ඒ විදිහටම බලපානවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම රතු එළියක් ඔහු එළි දක්වලා තියෙනවා. ඉතින් මාලිමා ආණ්ඩුවෙත් සමහර අය තැන් වල කසුකුසු ගන්නවා කියන පණිවිඩයත් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ එකක් හරිද? ඉතින් හැබැයි මාලිමා ආණ්ඩුවේ අය අර විපක්ෂයේ අයත් එක්ක එකතු වෙලා මේක බොඳ කරන්න හදන උත්සාහයක් අපි දකින්නේ නැහැ කිසිසේත්ම. නමුත් දැන් මේ අභියෝගයකට ලක් කරමින් පවතින ඒ සඳහා ඉතා දැවැන්ත වැඩපිළිවෙලක් ඉදිරියේදී කරගෙන යන්න ලෑස්ති කියලා අපිට පණිවිඩය එමින් තියෙනවා. එකක් ඒ රංග දිසානායක මහත්මයාට විරුද්ධව ඔහුගේ පත්වීම නීත්‍යානුකූල නැහැ. හරි දේශපාලනීකරණය වෙලා හරි මොකක් හරි එකකින් ඔහු ඇත්තටම මේ එක පැත්තකට අදින කෙනෙක් කියලා විතරක් අදින කෙනෙක් කියලා
ජනතාව තුළ මතයක් නිර්මාණය කරන්න හදනවා. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒකට වැඩි කාලයක් යන්නෙත් නැහැ. ඒ වගේම ප්‍රියන්ත වීරසූරිය පොලිස්පතිතුමා දේශපාලනීකරණයට ලක් වෙලා ඔහු දේශපාලනය විරුද්ධවාදීන් දැන් ආණ්ඩුවට විරුද්ධවාදීන් විපක්ෂයේ අය තමයි දඩයම් කරන්නේ කියන මතයක් ජනතාව තුළ සිත්සතන් තුළ රෝපණය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි එහෙම දකින්නෙත් නැහැ. මොකද ප්‍රියන්ත වීරසූරිය මහත්මයා ඉතාමත් නිරවුල්ව ඒ වැඩේ කරගෙන යන්න උත්සාහ කරනවා. ඉතාමත් සාධාරණව සහ ඒ කියන්නේ පොලිස්පති කියන්නේ ඉතාමත් සාධාරණ සේවයක් කරන්න ඕන කෙනෙක්. ජනතාවට සේවය කරන්න ඕන කෙනෙක්. ඉතින් ඔහු ඒ දේ කරමින් ඉන්නවා. මොකද මේ ජනතාව අතර හොරු බිහි වෙනවා නම් ඒක නවත්තන්නත් ඔහු උත්සාහ කරන්න ඕනේ. ඔහුගේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඒ අවශ්‍ය කටයුතු පොලිසිය තුල ඒක කරන්නත් ඕනේ. හැබැයි මේ මහා පරිමාණ තෝරමෝරු හොරු ඒගොල්ලෝ අල්ලන්න ඔහු විශේෂ අවධානයක් දෙන්න ඕනේ. ඉතින් ඒක ඒගොල්ලන්ගෙන් මේ රටට විශාල බලපෑමක් එන්නේ රට බංකොලොත් වෙන්න. ඉතින් ඒක මේ පොලිස්පතිතුමාගේ කාර්යභාරය අභියෝගයට ලක් කරමින් විපක්ෂයේ අය ජනතාව තුළ වෙනත් දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් ඉන්නවා ජනතා සිස්සතන් තුළ. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පක්ෂපාතී දේශපාලනීකරණයට ලක් වෙලා මොකද සානි අබේසේකර මහත්මයා රවි සෙනවිරත් මහත්මයා වගේ අය ඉන්න නිසා ඒගොල්ලෝ මාලිමා දේශපාලන වේදිකාවල කතා කරපු නිසා ඒක හුවා දක්වමින් දැන් ජනතාව තුළ මෙන්න මේගොල්ලන්ගේ කට්ටිය මේගොල්ලන්ට අදිනවා මේගොල්ලන්ගේ වැරදි වහනවා හැබැයි විපක්ෂය මර්ධනය කරනවා කියන දේ පෙන්වන්න ජනතාව තුළ ඒක රෝපණය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් ඒක වෙන්නත් පුළුවන්. ඒක කියන්නේ මේ රෝපණය කරන්න උත්සාහ කරන එක සාර්ථක වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක මේ රටට ලොකු අවාසියක් වෙනවා. ඒක තමයි මට කියන්න ඕනේ. ජනතාව විදියට අපි අවදියෙන් ඉන්න ඕනේ. මේගොල්ලෝ මොකද්ද මේ කරන්නේ? මේ මොකද හොරු ටික අහු වෙනවා. උඩු මුදලාරිලා ටික අහු වෙනවා. තව දූෂණ වංචා ඒ ඔක්කොම ටික අහු වෙනවා. ඒකේ ලින්ක් එක, ඒ හබ් එක ඔක්කොම එලිදරව් වෙමින් පවතිනවා. හැමදේම මේ දේශපාලනයත් එක්ක ඈඳිලා තියෙනවා, බද්ධ වෙලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලිව ඔප්පු වෙමින් යනවා. ඉතින් ඒක නිසා තමයි මේගොල්ලෝ මේ කලබල වෙලා දඟලන්නේ. ඉතින් වෙන කවුරුත් නෙමෙයිනේ. හිටපු දේශපාලනඥයෝම නෙමෙයි එන්ටර් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දේශපාලනය කරත් නොකරත් ගෙදරට වෙලා හිටියත් මම කියන්නේ ඉදිරියට දේශපාලනය කරත් නොකරත් ගෙදරට වෙලා හිටියත් වෙන දෙයක් කරත් පිටරටකට ගියත් පෙර වැරදි තියෙනවා නම් ඒවට ඒගොල්ලෝ වග කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැරදි වලට. හැබැයි මේ දඟලන්නේ ඒගොල්ලොත් නෙමෙයි දඟලන්නේ. ගෙදරට වෙලා දේශපාලනය ආයෙ කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතලා ඒගොල්ලෝම තීරණයක් අරගෙන වෙන මොන හරි දෙයක් ජීවත් වෙන්න කරන අය නෙමෙයි මේ දඟලන්නේ. අනාගත නායකත්වයේ බලාපොරොත්තුෙන් ඉන්න අය, රටේ අනාගත නායකයා වෙන්න සිහිනමවන අය, 2029 ජනාධිපති වෙන්න සිහින දකින අය, ඒ අයයි අනාගතේ ඇමතිකම නැත්තම් වෙන මොකක් හරි තනතුරක් ලොකු තනතුරක් ඒවා බලාපොරොත්තුෙන් ඉන්න අය සහ වැරදි කරලා මහ පරිමාණ වැරදි කරලා අල්ලස දූෂණයේ යෙදිලා වංචාවේ යෙදිලා ජනතා මුදල් මංකොල්ල කාලා ඒවට වග කියන්න වෙයි කියලා බයේ දේශපාලනයේ කොහේ හරි මුක්කුවක් ගහගෙන ඉන්න අය ඒගොල්ලෝ තමයි මේ එකතු වෙලා මේ මතය ජනතාව තුළ රෝපණය කරන්න උත්සාහ කරන්නේ. මොකද නැත්තම් ඒගොල්ලන්ට ඊටම අවශ්‍යදායක තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක දන්නවා ඉදිරියේදී. අනිවාර්යෙන් 2029 ජනාධිපති හෝ මැති ඇමතිකම් හෝ වෙනත් තනතුරු නෙවෙයි. කෙලින්ම සිපිරිගේ තමයි උරුම වෙන්නේ. කියන එක යනවා මේ ඒක තේරෙනවා මේ යන විදිහට ගියොත්. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මාලිමා ආණ්ඩුවේ මේ ගමන කිසිසේත් අඩාල කරගන්න එපා. මේකට ශක්තිය දෙන්න ඒ මහත්තුරුන්ට ප්‍රියන්ත වීරසූරිය මහත්මයාට, රංග දිසානායක මහත්මයාට, සානි අබේසේකර මහත්මයාට, එතකොට රවි සෙනවිරත් මහත්මයා ඒගොල්ලන්ට ශක්තිය දෙන්න, නිදහස දෙන්න මේ දේවල් හරියට කරන්න. දේශපාලනයේ අතපෙවීම නොකර. එතකොට දේශපාලන අතපෙවීම කියන්නේ දැන් දේශපාලනයේ අතපෙවීම කියන්නේ සමහර විමර්ශන වලින් ඔප්පු වෙන අය අත්අඩංගුවට ගැනීම නතර කරන්න කියලා කියන්නේ නැතුව. ඒක ඉදිරියේදී මාලිමාවේ දේශපාලනට අවාසියක් වෙයි කියලා හිතලා විපක්ෂයේ අය අත්අඩංගුවට ගැනීම නතර කරනවා නම් ඒක දිගු කාලින අවාසියක් වෙන්න පුළුවන්. එහෙම කරොත් අර ආයතනවල ස්වාධීනත්වය නැවත කිලිටු වෙනවා. ඒක නිසා අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් මේ දේවල් කරන්න එපා. ඒගොල්ලන්ට නිදහසේ වැඩ කරගෙන යන්න දෙන්න. එතකොට තමයි ජනතාවට මේක හේතු ගැන්වෙන්නේ හරියට දේවල් සිද්ධ වෙනවා කියන එක. ඒක අවාසියක් වෙන්නේ නැති වෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් අද කැබිනට්
මණ්ඩලයේ සංශෝධනයකුත් වෙලා තියෙනවා. යම් කිසි ප්‍රමාණයක හේතුවක් අපි දන්නේ නැහැ. ඉතින් කාර්යක්ෂමතාවය වැඩි කරන්න කියන අදහස තමයි තියෙන්නේ. අපි හිතන්නේ ඇතුලේ එහෙම අවුල් තියනවා කියලා. එහෙම පේන්නත් නැහැ. එහෙම පේන්න තියෙනවනේ ඒවා ගේගෙන පිටට දෙන්නේ නැහැ වගේ එහෙම නොදී ඉන්න එකත් වඩා හොඳයි. ඉතින් මේක අයවැය එලි දැක්වීමට සමගාමීව තමයි මේ දේ ඒ කැබිනට් සංශෝධනය මේ සුළු ප්‍රමාණයකින් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇමතිවරු වැඩි වෙලා නෙමෙයි තියෙන ආයතන එහාට මෙහාට කරලා සමහර අයගෙන් ඒව ගලවලා වෙන තැනකට විශේෂයෙන් බිමල් රත්නායක මහත්මයාගෙන් වරායම ගලවලා තියෙනවා. ඉතින් ඒක අපි හිතනවා ඒක සාධනීය දෙයක් වෙයි ජනතාවට. අපිට වැඩක් නැහැ. වැඩි වෙනවා නම් එච්චරයිනේ. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් එහෙනම් අපි සුබපතන ආණ්ඩුවේ ගමනට මේ අවංක නිලධාරීන් මහත්තුරුන්ට ශක්තියක් වෙන්න ජනතාව විදිහට අපි ලෑස්ති. ඉතින් ඒ අවංක ඒ වගේම කාර්යශූර කඩිසර ඒ නිලධාරීන්ට ඒගොල්ලන්ට ශක්තියක් වෙන්න තමයි අපි මේ කතා කරේ. ඒ වගේම ජනතාව දැනුවත් කරන්නත් ජනතාවට අපි විශේෂයෙන්ම කියන අහු වෙන්න එපා මේ විපක්ෂයේ ගහන ගැටවලට. ඒගොල්ලෝ විශාල මුදලක් විශාල බරපැනක් විශාල බරක් දාලා මේක මේ මතය ජනතාව තුළ රෝපණය කරන්න ලොකු ප්ලෑන් එකක් ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් ක්‍රියාත්මක කරමින් පවතිනවා කියන එක දැනගන්න ලැබෙමින් තියෙනවා. එහෙමනම් ජය වේවා ඔබ සැමට. සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.